තියෙන්නේ රතු ගෝවා. රෝගෙන් තමයි බේර ගන්න බැරි. එහෙනම් අපි ගෝවා පැඩයක් හිටවමුද? පොළ ගෝවා පාත්තියම හිටවමු. අනේ රෝ කරදර කරන්න එපා. මේ වෙලාව එලවන්නකෝ. අන්න වගේ මිනිස් ගහට චූ කරා. මම දැන් කඩාගෙන යයි මිරිස් කරල් ටික. අපිට ඉතින් රෝගේ චූ මිරිස් තමයි කන්න වෙන්නේ. සමහර කුකුල් බැටි ගල් වෙලා. හැබැයි වතුරට පැගනකොට මේවා දිය වෙනවා. එහෙනම් අපි ගෝවා පැලේ හිටවමු. වල පොඩ්ඩක් ගැඹුරට හරන්න ඕනේ. හොඳට මුල වැහෙන පස් දාන්න ඕනේ. වැඩේ ඉවර කරාම මේ ඉටකොළ පැකට් අයින් කරන්න ඕනේ. මේ වලින් පරිසරේ ජූස් නෙවෙයි. මේ බලන්න අත් දෙකේම මඩ. මන් නිකන් මඩ කරියෙක් වගේ පේන්නේ. අපි ගෝවා ගහට වතු දාමු. අහලා දිනා දංගෝවා කොළ ගෝවට වඩා උගුණයි කියලා. ඕගොල්ලෝ මොකද කියන්නේ? ගෝවා ගෙඩි හැදුවාම කඩාගෙන යන්නේ නැහැ. අපි සල්ලි ගන්නෙ නැහැ. නොමිලේ දෙන්නේ. නම් බයි.